දැන් යුරෝපයේ ලොකු අමාරුවක වැටලා තියෙන්නේ. මොකද ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඉන්න වෙලාවේ 2022 ඔහුගේ නායකත්වයෙන් යුතුව ඔවුන් යුක්‍රේනයට අවි සැපෙව්වා, අරමුදල් සැපෙව්වා, ඔත්තු ලබා දුන්නා, තාක්ෂණය ලබා දුන්නා, යුදෝපදේශකයෝ යවුවා, පුහුණුවීම් කළා, අවි ආයුධ ඇරියා, යුද ටැංකිය ඇරියා, ඩ්‍රෝන් ඇරියා, ගුවන් යාන ඇරියා, මිසයිල් ඇරියා. ඉතින් රුසියාව ඇද වැටෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඒක කළේ. නමුත් රුසියාව මොන විදියෙන් හරි අල්ලන් හිටියා. ඒ විතරක් නෙවෙයි ඔවුන් මුලදී යුක්‍රේනයෙන් 140ක විතර ප්‍රදේශ අල්ලගත්තා. මේ වෙනකොට ඒක 125කට විතර රුසියාව තල්ලු කරන්න 2023 දී ඔවුන් සමත් වුණා. නමුත් 24 25 දී රුසියාව ආයි පොඩ ඉදිරියට එමින් තියෙනවා. ඉතින් දැන් යුරෝපයේ සූදානම් නැහැ මේ වෙනකොට රුසියාවත් එක්ක යුද්ධයකට. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ ඇමරිකාවෙන් ඒ සයිය ලැබෙයි කියලා. නමුත් දැන් මේ රුසියාවේ ඉදිරි ගමනත් එක්ක ඇමරිකාව ඉදිරිපත් කරපු යෝජනාවලිය අපි මෙතන සාකච්ඡා කළා. ඒ යෝජනාවලියේ හැටියට ප්‍රාන්ත 4ක බලය යුක්‍රේනයේ රුසියාවට ලැබිය යුතුයි, රුසියාවේ ආරක්ෂාවට කියලා රුසියාව ප්‍රකාශ කරලා තියෙනවා. මේකට හා නේටෝවට යුක්‍රේනයේ කිසිම දවසක එක් වෙන්නේ නැහැ කියලා ව්‍යවස්ථාවට එකතු වෙන්න ඕනේ කියලා තියෙනවා. මේ නිගමන දෙකට යුරෝපයේ විරුද්ධයි. යුක්‍රේනයේ විරුද්ධත්වයත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා ඇමරිකාවේ සාම සාකච්ඡාව ඇනහිටලා තියෙන්නේ. ඒ වගේම දැන් ඇමරිකාවේ අලුත් ආරක්ෂක සැලසුමට අනුව උඹලා බලාගෙනilla යුක්‍රේනයේ වියදම් වැඩ අපි එන්නේ නැහැ වගේ තත්ත්වයක් තමයි ඇමරිකාව කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් යුරෝපය විශේෂයෙන්ම එංගලන්තය, ප්‍රංශය හා ජර්මනිය එකතු වෙලා සන්ධානයක් හදාගෙන රුසියාවත් එක්ක යුද්ධ කිරීමේ වෑයමක ඉන්නවා. ඒ සඳහා ඒගොල්ලෝ අවසන් නිවේදනයක් ඔයිට කලනුත් දුන්නා ඕක අවසන් නිවේදනයක් දීලා තියෙනවා රුසියාවට ඔය සැප්‍රින්ෂියා නැෂ්ටික බලාගාරය. ඒකෙන් ඉවත් වෙන්න කියලා. ඒ වගේම ධාන්‍ය සහ අත්‍යවශ්‍ය ආහාර වලට ඔඩෙස්සා වරායට එන තියෙන අවස්ථාවල් වලට ඉඩ දෙන්න කියලා. මොකද යුක්‍රේනයට තියෙන එකම වරාය ඒකයි කළු මුහුදට එන්න. ඒ වගේ ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔවුන් යම්කිසි සම්බාධක පැනවීම් තමයි ගොඩක් වෙලාට මේ දක්වා කළේ. ඉතින් මේ පැය 48ක මේ නිවේදනයෙන් පස්සේ සම්බාධක පනවයිද, යුදාධාර ඍජුව දෙයිද, ඍජු යුද්ධයකට යයිද කියලා අපිට කියන්න බෑ. නමුත් ඍජු යුද්ධයකට යන්න ඒ රටවල් වල ජනතාව ගෙනන් කිසිම එකඟතාවයක් නැහැ. ඒ වගේම මේ පාලකයෝ තුන්දෙනාම එංගලන්ත අගමැති, ප්‍රංශ ජනාධිපති, ජර්මන් චාන්සලර්වරයා සම්බන්ධයෙන් රටේ මිනිස්සුන්ගේ ආකල්පයේ ලොකු වෙනසක් තියෙනවා. උන්ට කාටවත් 15%කට වඩා ලොකු ජනතා කැමැත්තක් ප්‍රසාදයක් ජනප්‍රියත්වය බොහොම අඩු වෙලා තියෙනවා. ඒ අතරේ ඒ රටවල් වල අන්ත දක්ෂිණාංශික ව්‍යාපාර වලට විශාල ජන ප්‍රසාදයක් ලැබිලා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ මේ යුක්‍රේනයේ ගිහිල්ලා මේ අපි අපේ අවි ආයුධ කරන කල අපිට කන්න දීපල්ලා. අපිට රස්සා නැහැ. හරිද? අපේ ආදායම් බිඳ වැඩිලා. රටවල් ණයබරින් පිරීලා. දැන් මේ දවස්වල සාකච්ඡාව එංගලන්තයටයි ප්‍රංශයටයි IMF ආධාර ඕන වෙලා. හරි ඒ වගේ තත්ත්වයට ඒ ආර්ථිකයන් වැටිලා, දුප්පත්කම් වැඩි වෙලා. උඹලා මේ අහවල් යුද්ධවලට බිලියන ගණන් යට කරනවා. උඹලගේ නම්බුව තකා. අන්න එහෙම ජනමතයක් ඇති වෙමින් තියෙනවා. ඉතින් ඒ අතරේ මොනවක් කරයිද දන්නේ නැහැ. හැබැයි යුරෝපය පරදින ලෑස්ති නැහැ.